හායි අද යමුද අපි මාත් එක්ක කොරියන් කෑමක රස බලන්න. ඉතින් අද ගත්තේ අපි දෙන්නම ඉන්න මේ පොකුම්පප් වර්ග දෙක. ඒ කියන්නේ කොරියන් ෆ්‍රයිඩ් රයිස් වර්ග දෙකක්. මුලින්ම තිබුණේ සෙව් පොකුම්පප්. ඊට පස්සේ තිබුණේ බිත්තරයක් දාලා තිබුණේ කිම්චි පොකුම්පප්. සෙව් පොකුම්පප් කියන්නේ ප්‍රධාන වශයෙන් ඉස්ස දාලා හදන රයිස් ෆ්‍රයිඩ් රයිස් එකක්. එතකොට කිම්චි පොකුම්පප් කියන්නේ කිම්චි දාලා හදන ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉතින් මෙතන මගේ හස්බන්ඩ් නිතර කෑම කන්න ගියපු තැනක් කියලා දමෝ මාව එක්කගෙන ගිහින් එතන කෑම හරිම රසයි කියලා. ඉතින් ඇත්තටම කිව්වා වගේ පළවෙනි කට දැනුණාට කෑවට පස්සේ මට ඇත්තටම ලොකු වෙනසක් දැනුණා. මොකද මේ රයිස් එක වෙන කඩවලින් මම කාලා තියෙනවා. ඒ වුණාට එතනට වඩා මම මෙතන වෙනසක් දැක්කා. එකක් තමයි පෝෂන් එක ගොඩක් වැඩි. ඒ වගේම මේකේ මේ මිස දාලා හදලා තියෙන මේ රයිස් එකේ ඉස්සු ගොඩාක් තිබුණා. ඉතින් වෙන තැන් වල මේ ඉස්සෝ එහෙම දාලා තිබුණාට ලොකුවට එහෙම දාලා තියෙනවා මට අහුවෙලා තිබුණේ. ඉතින් මේක ඉස්සු හොඳට දාලා ඒකට හොඳට විතර දාලා ඒකට හතු ගොඩාක් දාලා ඒත් එක දකපු විශේෂම දේ තමයි මේ මට මගේ රයිස් එකත් එක්ක ලැබිලා තියෙන මේ කළු පාට සෝස් එක. මේක තව කෑම එකක් තියෙනවා චජමියොන් කියලා. ඉතින් ඒකත් එක්ක තමයි මේක මම කලින් කාලා තියෙන්නේ. අනිවාර්යෙන් ඒකට මේක දාලා දෙන්නේ. ඉතින් මේ පළවෙනි පාර තමයි මම මේ සෙව් පොකුම්පප් එකත් එක්ක මේ සෝස් එක කෑවේ. මහාරම රසයි ගයිස් ඇත්තටම. හරිම ඒ කියන්නේ කාපු හැම කාටම මම කන්නේ. හරිම ඒක විඳින ගමන් එච්චරට රසයි. ඒ අතර ඉතින් මම හස්බන්ඩ්ගේ රයිස් එකනුත් කටක් කාලා බැලුවා. ඇත්තටම එයාගේ රයිස් එකත් හරිම රසයි. ටිකක් සැරට කිම්චි රසට තමයි ඒක තිබුණේ. හැබැයි ඒකත් රසයි. හැබැයි ඒකට වඩා මේ සෙව් පොකුම්පප් එක මට රසයි. ඉතින් ඒකත් එක්ක කන්න මම ගත්ත මේ මන්දු එකත් ඇත්තටම මං හිතුවට වඩා ගොඩක් ලොකුයි මන්දු. මේ ඒ වගේම ඒකේ මන්දු 10ක් 12ක් වගේ ප්‍රමාණයක් තිබුණා. ඉතින් මේ විදිහට ඉතින් මම කාලා බැලුවා උණු මන්දු එකකුත් ඒකත් හරිම රසයි. ඇත්තටම හරිම රසට තිබුණා. ගොඩක් රස්නේ. රස්නෙත් එක්ක ගොඩක් කන්න ටිකක් මට අමාරුයි. ඉතින් ඒකෙදී මම ගොඩාක්ම ආසම වුණේ අතර මේ පොකුම්පප් එකට. එයා කියපු දෙයක් ඉතින් වැරදිලා නැහැ. අනිත් ටික අනිවාර්යයෙන් මම දන්නවා. ඉතින් එයා කෑමක් රසයි කියනවනම් අනිවාර්යයෙන්ම ඉතින් ඒක රසම තමයි. ඒ වුණාට ඉතින් මෙතනදී මට කන්න පුළුවන් වුණේ රයිස් එකයි මේ සූප් එක විතරක් බිව්වා.